දැන් මේක මේ ඇත්තටම ඉස්කෝලේ ළමයි එහෙම අයියා මේවා දන්නේ දැන් ළමයි කාර් තියෙන ළමයිට ළමයි ඉස්කෝලේට උදේ පාන්දර ඉන්නෙත් කාර් එකේ බයික් එකේ හරිද එතකොට ළමයි ඇත්තටම මේ ගොන් කරත්ත බඳිනවා කියන එක දැකලා තිබුණාට දන්නේ නැහැ හැම ලොකුවට දැන් පොල්මනේ ඇද්ද කරත්තවල එතකොට අයියා දැන් මේ මුළු පවුලම කරත්තරින්නේ දැන් අපිට පුළුවන් ද එහෙමනොත් ඔයාලා සම්බන්ධ කරගෙන ඉස්කෝලේකට වගේ මේගොල්ලෝ ගෙනල්ලා පොඩ්ඩක් ළමයි රවුමක් එක්ක යන්න එහෙම ළමයිට පෙන්නන්න ඒ කියන්නේ එහෙම පුළුවන් නේ ඒ කියන්නේ කලින් දැනුවත් කරලා එහෙම එක්කෙනෙක් ඉන්න හොඳ කාර්යකම් ගන්න එක්කෙනෙක් ඉස්කෝලේ ඈ කොල්ලා කොයි ඉස්කෝලේද මේ පිරිමන යන්නේ එහෙමද මගේ එක්කනව එහෙමද ඔයාගේ පුතා මෙහෙ දෙන්නේ දැන් මාසයක් විතර සත්‍යයක් රුපියලයි නම් ආවි ඉස්සරයි සාමාන්‍යයෙන් ගොන් කරත මේ ගත්තේ මොනවා වගේ අරන් යන්නද වෙනදාමට ප්‍රවාහණයටත් ගත්තනේ සෙනගදින ගත්තනේ ඔව් ඉස්සර මේ පැත්තේ ඒ කියන්නේ වැඩිපුරම හැබැයි තිබුණේ මීගමු පැත්තේනේ කඳානේ ගොන් කරත්තනේ මම අවුරුදු 7 ඉඳන් හරක් ගන්නවා ඔයාද අවුරුදු 8ක් ඉඳන් මෙයාලගේ අයියා මේ නඩත්තුව කොහමද නඩත්තුව කොහමද කියන්නේ වියදම් වැඩිද ඔව් සෑන් යනවා බේත් එහෙම ඔව් බේත් ඔක්කොම දෙනවා මේගොල්ලෝ ඉතින් අපිට හිටපු ෆ්‍රෙන්ඩ්ලි මයිනේ නේ අපිට හිටපු ඉතින් අර කියන්නේ මේ මේසු කොච්චර දුර ලංකාවේ ගියාද ගැමි පාරවල නේද මේ ගොන් කරත්තවල මම ගෙදරින් බඳිනවා පාන්දර 4 මාට විතර පොල් කටවල පොල් 1500ක් කටවනවා කරත්තේ එලි ගහලා 1500ක් 1600 1400 මහදින රසු තියෙනවා කටවල හයිද පාන්දර 4කට විතර වදින්නේ දෙකා මාරයි 3යි බාලා ඔක්කොම ගල ගෙදරින් ඇවිල්ලා ඉතින් ආයි ටිකක් ඉඳ දීලා ලෙහෙලා ටිකක් දීලා ටිකක් දීලා ආයි බඳිනවා ගහ අහල බල පොල් දාලා තාය ඇති ඕනේ ඔව් නිදාසක් ඇත්තෙම නෑ දැන් මේ කාලේ ඉඳලා මේගොල්ලෝ දැන් ගෙදරට ජොලි නේලා ඔව් ඒක නිදාසක් ඇත්තෙම නෑ ඒ අපි හරක් ඔක්කොම වැළුවා 4 5ක් වැළුවා වැළුවා මරුණා ඔව් ඒ හම්බ කරපු පවුල ඔක්කොම ජීවත් හරක් ඔක්කොම නිකම් නේද මම ඒ කියන්නේ වැඩ කරලා අපි මාළිලා ලොරියක් ගත්තානේ දැන් හරියට වැඩ අඩු වැඩ පස්සේ එහෙම ගියා වයසට ආවා ඒක තක්කර තක්කර එහෙම අර වැඩ කරලා ටිකක් ඉන්නකොට දැන් අයියා දැන් ඇත්තට බැලුවොත් දැන් මේ ඒ ගොන් කරත්ත කියලා කියන්නේ ඔව් දැන් එතකොට මේ ඒ කියන්නේ දැන් මම දැකලා තියෙන සමහර තැන්වල නිකන් ප්‍රදර්ශනයට විතරක් තියෙනවා එහෙම ගොන් කරත්ත ටයර් රෝදේ ඔව් ඒ වගේ ඔයාලා ගා විතරමද මේ පැත්තේ තියෙන හරියටම තියෙනනේ දේවල් තුනක විතරයි තියෙන්නේ දේවල් තුනක විතරයි දැන් අතීතේ මිනිසුන්ගේ ප්‍රහාණය තමයි ගොන් කරත්ත කියන්නේ ඔව් කල්යාණි මිත්‍රයානි අපිට හිටපු හැමදේම මිනිස්සු ජීවත් කරපු නේද සමහර කට්ටිය ඉන්නවා මේ ගොන් කරත්තම බැදලා කියන්නේ බස් පව අරන් තියනනේ ඈ කොච්චර ඉන්නවද කට්ටිය කොච්චර ඉන්නවද නේ කොච්චර හරගන්න හරි බව ගියා ජීවත් වෙනවා එකනේ හැබැයි අපේ පැත්තේ තාම ඉන්නවා මම නූරෙලිනේ නූරෙලිය මේ හැබැයි ඔය එලහරක්කේ මීඩියට මේ වගේ දැන් මම දැක්කේ කලාතුරකින් මම කලින් දැකලා තියෙනවා මම අර ඉස්කෝලේට ගියන් පස්සේ මට හිතුණා පොඩ්ඩක් ළමයිට පෙන්නන්න ඕනේ කියලා. අමිත් ළමයිනවා මේ මෙටි මේ ළමයාට පෙරහැට කියලා පොඩ්ඩක් පිච්චුනානේ. ඒ මොකදද? ඔව්. පිච්චුනානේ පෙරහැට මෙහෙ නඩලා බදුල්ල ගියා බදුල්ල පිච්චුනා. එහෙමද? පස්සේ ගියා රත් වෙලා ගියල් බං. දවස් ගාන පිස්කිලා මේකේ ඉන්නේ පන්සලේකට ගන්න. එහෙමද? සඳේ කියලා ගන්න. එයා ලං වෙනවා මට අයින්ද දැන්. මේ අපේ ඉගෙන ගන්න ළමයිට ගොඩාක් වැදගත් මේ මං හිතනවා ගොන් කරත්ත ළමයි දැකලා නැහැ නේ ගොඩක් වෙලාවට දකින්නෙත් නැහැ ගොන් කරත්ත භාවිතා කරපු අය ඒ වගේ ජීවත් වෙච්ච මිනිස්සු දැකලත් නැහැ නේ ළමයිට මේක මේ බලන්න මුන් හරි ශක්තිමත් ආය නේද බලන්න කොනාන විතර ඉන්න විදිය බලාගෙන සනීප ඇති නේද ඈ නාවන්න මොනේ
කොංකරත්තේ. අය මේ ටයර් හදන්න මේ රෝද හදන්න මොනවාකින්ද? මොන ලී වලින්ද? අයියා මේ රෝද හදන්නේ මොනවාකින්ද? මේ රෝදේ හදන්නේ මොනවා? හල් මිල්ල.